තාත්තේ බයික් එකක් තියෙනවා. පුළුවන් නම් ලක්ෂ 2ක් දෙන්නකෝ. මට මේ හැමදාම බයිසිකලේ ඉස්කෝලේ යන්න බෑ අප්පා. කොන්දා දෙනවා. ඔයාලා දන්නවද මම පොඩි කාලේ ඉස්කෝලේ ගියේ කොහොමද කියලා? 60ම 10ක් පයින්. පයින්. ඒ කාලේ දැන් වගේ මෙහෙම බස් තිබුණෙත් නැහැ. තාර දාපු පාරවල් තිබුණෙත් නැහැ. අන්න එහෙම දුක් ඉඳලා අපි ඉගෙන ගත්තේ. එදා අපි එහෙම පයින් ගිය හින්දා තමයි අද අපි මෙහෙම බයිසිකලයකවත් යන්නේ. අම්මා විභාග ඉවරයි ඈ. දැන් කට් එකක් කපන්න යන්න බෑ. හැපිටෝල් කාරෙක් වගේ එහෙමනම් කපාගෙන ඉන්නේ හරිද? A few moments later. අම්මේ ඔයාගේ පුතා ආවා. මේ අද රැට උයන්න තියෙන කරවල වර්ග මොනවද? බලපරය තෝරගම්. පරයා? ගාන ගෑණි තෝගේ කුන්තක දත් දෙක ඇතුළට යන්න. ඇයියකෝ? තොට කරවල වර්ග ටිකේ නම් ටික කිව්වේ. දැනගනි පුළුවන් නම් වරෙන් පුළුවන් නම් වරෙන් තෝව පෙති ගන්නවා පෙති එනවා තමයි ගෝරිල්ලෝ තෝව හම්බ වෙන්න මට තෝව මරන්න පුළුවන් නම් මම තෝව මරනවා කන්න පුළුවන් නම් මම තෝව කනවා බල්පරේක් වගේ මේ ගෝරිල්ලෙක් වගේ අත උස්සරටම කතයි මේ කිහිල්ල දැක්කම කිහිල්ල පොඩ්ඩක් ක්ලීන් කරගනි ඔක්කොට වෙසිලා තොට මොන හරි දඩුවමක් ලැබිය යුතුයි තෝ වගේ කාලකන්ණිය ගෙනාවට මට ස්ථාප වෙන්න ඔය හිතන්නේ ඔබ YouTube පකේ ඔක්කොම උඹට වැඳගෙන ඉන්නේ ඒයි ගෝරිල්ලෝ මම උගන්නන්න සුදා කවුද මේ අනේ ඔක චුට්ටක් ආවි වන විදිහට කියනවාකෝ. කොයි බණ විදිහට? අනේ චුට්ටක් කියනවා. ඕක කියන්න බෑ බං. ලස්සනේ ලයිට් දාමා බස් ඒක ආවා කොමේ නඩේ ගෝරා කස්තෝරේ මාමා නෑදෑයොත් නැන්දත් බං වැරදුනා. මගේ රත්තරන් යාළුවනේ හිම කන්න යන්නේ. සුනාමිය එනකොට පානදුරේ මොකද කරේ? සුනාමිය එනකොට මන්න ආනවා. පොඩගේ මම සුද මෝඩ ගෑනියන්නේ. ඒ මෙහෙම සුනාමිය එනකොට නානවද මෝඩ? ඇයි හත්තලා මේ කලින් කිව්වද සුනාමිය එනවා කියලා අපි නොනා ඉන්නද කවදාරි සුනාමිය එනකම්? මේ දැන් මට වා කියන්නේ පළවෙනි රැල්ල ආව කොහොමත් එකට පස්සෙත් ගියේ. දෙවෙනි රැල්ල එනකොට දෙවෙනි රැල්ල එනකොට මං සබන් ගන්නවා. දැන් මොනක්ද මන් දන්නේ පිස්සුද සබංග ගා ඉන්නේ එතන. පොඩ ඈතට යන්න බෑ. ඔය ඉතින් බාගෙට නෑවොත් එම්බිරිස්සාව හැදෙනවනේ. මට එවරෙන්ද දැන් දෙවෙනි රැල්ල එනකොට ගහගෙන ගියේ නේද? නෑ අම්මා කිව්වා දුවේ සුනාමි කියලා එකක් එනවා කියලා මං සබන් පිටින් ඇවිල්ලා බැලුවා. සබන් පිටින් සුනාමිය බැලුවා? ඒ කොහෙද? ඇයි මං නුවරඑළිය ට්‍රිප් එකක් ගිහිල්ලා හිටියේ. එහෙ නානකොට තමයි මෙහෙ සුනාමිය ආවේ. මම බාත්රූම් එකේ නානවා දීදී. නැත්තම් යකෝ මූදේ නානවද සබන් ගාලා? ඔම්මේ අතුම්පුළු ඉස්කෝලේ රැස්සීමක් තිබ්බේ. යකෝ දානයක් කියලා බඩු පාර දෙන්න. ඒක මන් දන්නවා. මමනා ෂේප් එකේ කැපිලා මොකුත් බාර ගන්න නැතුව. විලාවට ඔයා මොකුත් බාරගත්තේ නැත්තේ. මම කලින්ම බලමාලු කිලෝ 20ක් බාරගත්තානේ. නගා ඉතින් මට මනාපද කියපන්. මං කැමති. හැබැයි මම සිගරට් බොන අයට නම් කැමති නෑ. ගංජා ගහන්නේ නෑ අරක්කු බොන්නේ නෑ ගුලි කන්නේ නෑ මම ගංජා ගහන්නේ නෑ අරක්කු බොන්නේ නෑ ගුලි කන්නේ නෑ විටමින් B සහ D හින්දා මම බීඩි ගහනවා. ඒ කොටුවේ මගේ මෙතෙන්ට එන්න. කොතනද යන්නේ? මෙතෙන්ට. බොරු කියන්නේ බා. ඇත්තමයි බොරු නෙමෙයි මං කියන්නේ. ඇත්තමයිද? ඇත්තටම. ඇත්තටම හවුද? පුතා යන්නද? යන්න? ඔය ඉතින් ඒකනේ කියන්නේ. මෙයා මට කොනිට්ටුවා. කොනිට්ටුවා? ඒතර ඔයා කොනිට්ටුවා කියන්නේ? මං කොනිට්ටුවේ නෑ මං ෆෝන් එකකින් මෙතෙන්ට ගැව්වා. ඈ?
කොතෙන්ද ගැහුවේ? ඔළුව පැලුණා යමන? එතකොට මෙතෙන් දැන් මෙයාගේ අතේ අන්නර දිගම කොටුවක් ඉන්නනේ. ඔව් ඔව් ඔව්. ඒ කොටුවේ මෙතෙන්ට ඇන්නනේ. ඔව්. එතකොට මම ඔයාට අත්තන් ඉන්න. පොඩි දෙන්නවද කියලා.